සුබ දවසක් යාළුවනේ. අද අපි ලංකාවේ හැංගිලා තියෙන ලස්සන ගමකට යනවා. ඒ තමයි මන්දාරම් නුවර. අහලා තියෙන විදිහට නම් ඒක මීදුමෙන් වැහුණු සුරපුරයක්ලු. කොහෙනම් යමු අපිත් එක්ක ඒ ලස්සන හොයාගෙන. දැන් අපි මේ කඳු පාර දිගේ උඩටම යන ගමන් ඉන්නේ. පාර නම් ටිකක් වංගු වැඩි. හැබැයි වටපිටාව මාරම ලස්සනයි. සීතලක් දැල්ල පටන් අරන් තියෙන්නේ. මේ වටේ පේනවද? මම මේ දැන් ඉන්නේ ලංකාවේ තියෙන අద్භූතම ගමක. දවල් වෙලා තාම මෙහෙට ඉර පායලා නැහැ වගේ. මේ තමයි මන්දාරම් නුවර. දිරුතාල ගලා කන්ද පාමුල තියෙන මේ ගම බලකොටුවක් වගේ වට වෙලා. ඒකයි මෙහෙට හැමදාම මීදුම එන්නේ. මේ මිනිස්සු කොහොම ජීවත් වෙනවද? ඔන්න අපි යන්තම් ගමට ආවා. මට මේ මාමව හම්බ වුණා. මාමා කියනවා මේ දවස්වල දවස් 30ම මේ පැත්තට මීදුම තියනවලු. ඇත්තටම හරිම අහිංසක මිනිස්සක් ඉන්න පළාතක් මේ. මේක තමයි කොළපතන ඇල්ල මන්දාරම් නුවර තියෙන ලස්සනම තැනක්. මම නිකමට වතුර එක අල්ලලා බැලුවා අම්මෝ. අයිස් වගේ සීතලයි. හැබැයි මේ ලස්සන විතරක් නෙවෙයි යාළුවනේ. රාවණා රජුරුවන්ගේ කාලේ ඉඳන් එන රහස් ගුහා මේ කැලෑ ඇස්සේ තියෙනවා කියලා ගම්මු විශ්වාස කරනවා. ඇත්තටම රෑ වුණාම මේ පැත්තේ තියෙන හරිම අමුතු පාළු ගතියක්. තනියම ඉන්න නම් පොඩ්ඩක් බයයි වගේ. කොහොම වුණත් ජීවිතේ එකපාරක් හරි ඇවිත් බලන්න ඕන තැනක් මේක. ලෝකයෙන්ම හැඟිලා නිදහසේ ඉන්න කියාපු තැන. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. මම ඈළඟට යන්න ඕන කොහෙටද කියලාත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ගියා. Bye. I can barely see the road through the mist. It's beautiful though. Look at those terraces.